A few moments later. Dukun
Supun ini. Supun. A few moments later. Hektarat apa ආදරණීයන් හකිතරක් දෙපසටවි අපේ කොල්ලන්ගේ මහා වංශික ගාමන තරගයට සහයෝගය දක්වන්නේ. ඉතින් පුරා කරපෑවේ කාරණා කරන ඉසින් ඉදිරිපත් කරන ලබන මහා වංශික ගාමන තරගයේ අද මෙම ක්‍රීඩාංගණයේ ඉදිරිපතින් ගමන් කරන අවස්ථාවයි මේ. කණ්ඩායමෙන් මෙදුණු එන්නේ කරන කරුවෙක් මේ වෙලාවේ ඉදිරියට භූමිය අසලින් ඔබේ ඉවත් කිරීම භූමිය අසලින් මේ ගමන් කරනවා අපේ විශේෂයෙන්ම අපේ තවරපළම වරිෂ්ඨාන ගොතුමන්ට කාර්ය මණ්ඩලයට මේ අවස්ථාවේ අපි ගෞරව පුදකරමින් මෙන්න දැන් නග අක්මා සේනකලියේ මහා වංශික ගායන තරගයේ තරගකරුවන් අපේ ක්‍රීඩාංගණයේ ඉදිරිපිටින් ගමන් කරන අවස්ථාව ඉතින් ක්‍රීඩා භූමිය අසලින් මේ අවස්ථාවේ ගමන් කිරීමට සූදානම් වන්නේ මහා වංශික ගායන තරගයේ කුඩා කරන ප්‍රථම වරට ඉදිරිපත් කරන ලබන මේ බක්මහත් සේනකලියේ කලත්තර නව ක්‍රීඩාංගණයේ ඉදිරිපිටින් මහා වංශික තරගයේ A few moments later. A few moments later. මංගිතන්නේ මේ සයින් කරන උගාලා ඉතින් නගින්නයි සූදානම 20 ගණේ නැගීමේ තරගය මේ අවුරුදු සිරිකට අවුරුදු උත්සවයට වෙන්වෙච්ච ක්‍රීඩාවක් වශයෙන් හඳුන්වන්න පුළුවන් අවුරුදු උත්සවයක් පැවැත්වුණු 20 ගණේ නැගීමේ තරගය තියෙනවා. ඉතින් අපේ තරුණ ජවයට ඔන්න අවස්ථාව 20 ගණේ නැගලා පෙන්වන්න ඔබේ වැඩකිර ගන්න නිල් කොඩිය මේ විශේෂ නිවේදනය මාර්ගයේ දෙපස සිටින ඔබ සැමටයි. මාර්ගයේ දෙපස සිටින ඔබ සැම මේ ක්‍රීඩාංගණය තුළට පැමිණ ලෙස ඊටම ගෞරවයෙන් දුව ඉල්ලා සිටිනවා. ඒ වගේමයි යතුරු පැදි ඔය බයිසිකල් සියලුම මේ ආරක්ෂක ස්ථානයට යොමු කරන්න මේ මාර්ගයේ දෙපස සිටින සියලුම දෙනා මේ ස්ථාන මේ ක්‍රීඩාංගණයට එන්න. මොකද හේතුව අපිට
නවරත්නම ස්ථානාධිපති මණ්ඩලතුරු නිරාජ මණ්ඩලයේ දන්වා සිටින්නේ මාර්ගයේ දෙපස ඉඳලා යම් කිසි දෙයක් සිදු වුණොත් මේ උත්සවය අපට තවදුරටත් කරගෙන යාමට අවස්ථාව දෙන්න බෑ කියලායි. ඉතින් අපි කාරුණිකව නැවතත් දෙපැත්ත සිටින අයට ඉල්ලා සිටිනවා අපේ අය දැන් දවස් ගාණක් තිස්සේ වෙනස මහන්සියලා මේ ක්‍රීඩාංගණය සූදානම් කරලා ගත්තේ. ඔයාලට මේ ක්‍රීඩාංගණයේ බුද්ධ විදින්න ඉතින් එන්න ඔබ මේ ක්‍රීඩාංගණය තුලට ඔය දෙපස සිටින අය ටොපිය හිලීමේ තරගය අවුරුදු 6න් 15 දරුවන් වෙනුවෙන් තමයි සූදානම් කරලා තියෙන්නේ. බැලුම් පිපිරීමේ තරගය අවුරුදු 7 10 අතර දරුවන් වෙනුවෙන් සංවිධායක මණ්ඩලයේ දැනුම් දීම අවුරුදු 6න් 15 දරුවන් සියලු දෙනාම ටොපිය හිලීමේ තරගය සඳහා මේ වට්ටපර ගැසීමට සූදානම් කර තියෙන ස්ථානයේ අසලට සහභාගී කරවන්න. මේ මොහොතේ 20 තරගය ආරම්භ කරලා තියෙනවා. පළවෙනි විසින් 20 තරගය ආරම්භ කරලා අවුරුදු උත්සවයේ තවත් විශේෂ අංගයක් වන 20 තරගය තරගයේ උරුසුම් අවස්ථාවයි. ඉතින් බලන්න කණ්ඩායමම මම හිතන්නේ 20 උත්සන්න වෙන්නේ 20 දැන් නිල්පාට කොටිය ආසන්නයට ගෙනිලා ඉන්නේ. නිල්පාට කොටිය ආසන්නේ තරුණ රැඳී සිටිනවා. මම කියන්නේ ඒකත් තමයි නිල්පාට කොටිය ඇතුලේ හැංගිලා තියෙන්නේ. විශේෂ ත්‍යාගය ලබා ගන්න මන් දන්නේ මේ තරඟ කරුවන් අතර දෙලා මේ වෙනකොටම නිල්පාන කොටිය අසලට ළඟා වෙමින් තිබෙන්නේ. ඉතින් ඔබ අත්වල සන්නාදය ලබා දෙන්න මේ තරඟ කරුවන් ඔබ තරඟේ විකුණුපත් තරඟ කරන ආකාරය නරඹන්න. ඉතින් මොන් වැඩි වෙනසකට තත්ත්වයකදී මේ අවරස්මිය මේ ක්‍රීඩාංගණයට අමායදී මම දන්නේ අමත ක්‍රම වලින් විස්තරේ ආකාරයයි දෙන්නේ. නිල්පාට කොටිය අසලටම ගිය තරඟ කරුවන් ආපහු 20 15ටම ලෙසයින 30 සභාවය මේ ජයග්‍රහණය පිළිපෙළි ජයග්‍රහණය ගිලිනවා. නිල්පාට කොටිය ආසන්න පළවෙනි A few moments later. වතුර බෝතල් කසන පරිසර හිතකාමී පරිසරය පවත්වාගෙන යමින් මේ උත්සවයේ කටයුතු අපි සාර්ථක කරගෙන යන්න කියලා අපි ආදරණීය නිකෝ අපේ ආදරණීයන්ට ආරාධනා කර සිටිනවා. Yari agama denne dippewa. Yari agama denne dippe. Ah, sudu body. Ay sudu. Morning game මේ බැලුම් පිපිරීමේ තරගයේ කට සහයෝගය දීම සඳහා සංවිධායක මණ්ඩලයේ මේ ඉල්ලනවා. ආදිත් මහත්මයා, ජොනි මාමා, නිලන්ත මහත්මයා, කර්ණනිල මහත්මයා සහභාගී වෙන්න කියලා. කරුණාකර ඔබ දැනුම් දීම අපේ උත්සවයට පැමිණ සිටින සියලුම දෙනාටයි. ඔබට අවශ්‍ය වතුර අපේ සංවිධායක මණ්ඩලයේ මේ ස්ථානයේ රැගෙන තිබෙනවා. ඔබට අවශ්‍ය වතුර බෝතලයකට හෝ ඔබගේ වාහනයකට මේ ස්ථානයේ රැගෙන පාවිච්චි කරන්න පුළුවන් පිරිසිදු ජලය අපට ලබා දී තිබෙනවා. ඉතින් අපි ඒකම මතක් කළ යුතුමයි. මෙම ක්‍රීඩාංගණයේ පිරිසිදු ලබා ගන්න අපිට පරිසර හිතකාමී දෙයක් කර ගැනීමට ඒ කියන්නේ මේ ක්‍රීඩාංගණය ලබාගත් ක්‍රීඩාංගණයක් පිරිසිදු කර ගැනීමට රැගෙන සෑම පොලයක් පහේ රැගෙන යන්න බයිසිකල් ඇතුළු අර වේදිකේ ඉස්සෙල්ලා දාලා දිනා හිමාෂා දේශානි මෙතනට එන්න. හිමාෂා දේශානි
टोपी आहुलන්න හැල්ලු මේ පැත්ත නැන්දලා මාමලා කියන්නේ टोपी වලට टोपी ආහුලන්න එපා පුතේ මේ තියෙන टोपी ඔක්කොම ඔයාලට ඔයාලා ඒ टोपी ආහුලගෙන අර ඉස්සරහා ඉන්න මාමලා නැන්දලා ගාවට අර ඉන්න ඉස්සරහා ඒ මාමලා නැන්දලා ගාවට තමයි යන්න ඕන එතකොට එයාලා ඒ टोपी ඔයාලට දෙනවා අයියෝ රුවෙතර බයිල්ල බකලුගා චෝටි දරුවන්ගේ විනෝදාත්මක ක්‍රීඩාවක් වශයෙන් මෙම ටොපි හැඳීමේ අවුරුදු උළෙලේ පැවැත්වෙන ටොපි හැඳීමේ තරගයේ ආරම්භ කිරීමටයි සූදානම. ස්ටාර්ට් කරන්නයි හදන්නේ අම්මලා තාත්තලා අයින් වෙන්න දරුවන්ට පුරුදුයි දරුවෝ පෙර පාසලේ ඉඳලා ටොපි අහුල්ලා පුරුදු වෙලා ඉන්නේ ඒ හින්දා එයාලා දන්නවා ටොපි අහුලන්නේ කොහොමද කියලා හරි එන්න දුවලන්න ටොපි ගොඩක් අහුලන්න හරි අහුලන්න පුතේ දුවන්න මේ අවස්ථාවේ මතක් කළ යුතුයි හරි ඔය අනිත් අය අයින් වෙන්න අම්මලා අයින් වෙන්න දරුවෝ අහුලයි අම්මලා අයින් වෙන්න දරුවෝ අහුලයි කාන්තා බයිසිකල් තරගයේ කාන්තා බයිසිකල් දාවන තරගයේ මේ වන විට ගල්කොළ හන්දියෙන් ආසසු ක්‍රීඩාංගණයේ දෙසට කරවා ඇති බවයි සංවිධායක මණ්ඩලය මේ අවස්ථාවේ දැනුම් දෙන්නේ. ඉතින් මේ අවස්ථාවේ ටොපි අයින් වීමේ තරගය ඉතා උණුසුම් යන අතරේ අපේ